ඉතින් ගයිස් අද මම ඔයාලට ගෙනාවේ AliExpress එකේ කොහොමද ඕඩර් එකක් නිවැරදිවම දාන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලට මම කියලා දුන්නා කොහොමද මේ AliExpress ගිණුම හදන්නේ කියලා. ඒ කියන්නේ app එක download කරලා A to Z කොහොමද මේ වැටික් කරන්න කියලා කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. මම මෙතන ඔයාලට පේන ඇති උඩ දාලා තියන්නම්. අන්න ඒක ටච් කරලා ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. නැත්නම් මගේ YouTube channel එක ඇතුළට ගිහපුවම ඔයාලට දෙවෙනියට තියෙන වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මම ඒකෙදි ඔයාලට ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් මේකෙත් ගොඩක් දේවල් කියලා දෙන්න තියෙනවා. මොකද මේ AliExpress account එකට අපි ගියාට පස්සේ මේකේ තියෙන item එක එක ගණන් තියෙනවා. අපි order එක දැම්මට පස්සේ ගණන් වෙනස් වෙන ගණන් තියෙනවා. එතකොට ගොඩාක් ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් වීඩියෝ එක skip කරන්න එපා. channel එක subscribe කරන්න මතක් කරන්න එපා. ඉතින් අපි යන් දැන් AliExpress app එකට. ඉතින් AliExpress එක දැන් අලුත් වෙලා තියෙනවා. ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ interface එක තමයි එන්නේ. ඔයාට හදාගන්න setting එකක් තියෙන එකත් මෙතනින් අපි හදාගමු. ඔයාට මෙතන දකුණු පැත්තේ යට පේන account කියලා icon එකක්. මෙන්න මෙතන touch කරගත්තට පස්සේ මෙතන ඔයාට දකුණු පැත්තේ උඩම පේනවා ඇති ශ්‍රී ලංකා කොඩිය. මෙන්න මේ කොඩිය එකපාරට touch කරන්න ඕනේ. එතන touch කරගත්තට පස්සේ ඔයාගේ country එක select වෙලා නැත්නම් මෙතන ශ්‍රී ලංකා කියන එක හොයලා පල්ලට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක search කරලා country එක දාගන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් පේනවා ඇති currency එක. මෙන්න මේ currency එක අපි දාගන්න ඕනේ LKR ද USD ද කියලා. හරිද මොකද එහෙම දාගන්නේ ඔයාගේ ඔයා ලංකාව කෙනෙක් නම් ලංකාව විදිහට ඒක හදාගන්න ඕනේ. මොකද එතකොට LKR විදිහට පෙන්වනවා. නැත්නම් USD දාපුවාම අපිට ඒක කන්වර්ට් කරගන්න වෙනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකට හරි ගිහිල්ලා ඩොලර් එක කොහොමද බලලා ඒක ගුණ කරලා එහෙම ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයි ඔයාට මෙන්න මේ LKR කියන එක දාලා මේ ටික් එක දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට හැම අයිටම් එකක්ම පෙන්වන්නේ ලංකාවේ මිලට. ගොඩාක් ලොකු ගානට තමයි මේ අයිටම් විකිනෙන්නේ. එතකොට ඔයා අලුතෙන් account එකක් හදුවා නම් ඒ කියන්නේ අලුතෙන් Gmail එකක් හදලා ඔයා අලුතෙන්ම හදන කෙනෙක් නම් ඔයාට තියෙන වාසිය තමයි අඩුවට බඩු order කරන්න. ඒ කියන්නේ අඩුවට පුළුවන් මේකේ තියෙන item මිලදී ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් වෙන email එකක් මගේ මාරු කරලා කොහොමද ඊළඟට අපිට price අඩු වෙලා එන්නේ කියලා. හරිද? ඉතින් guys මම මේකත් ඔයාලට පෙන්නන්නම් කොහොමද දැන් account එකක් තියෙන එක අපි අයින් කරගන්න කියලා. ඔයා මෙතනින් account කියන තැනට ආවට පස්සේ උඩ පේන ඇති setting icon එක. මෙන්න මේ setting icon එක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා පල්ලටම ගියාට පස්සේ මෙතන තියෙන delete account කියලා ඔයාට account එක delete කරගන්නත් පුළුවන් ඕන. නැත්නම් මෙතන sign out වෙලා අපිට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඒතකොට අපිට මේක අවුලක් වෙන්නේ නැහැ. මේක ඔයා delete කරන්න යන්න එපා. ඊට පස්සේ අපිට account එකක් දැන් මෙතන නැහැ. ඊට පස්සේ ඔයා කරන්න මෙන්න මෙතන account එකට නැවතත් යන එක. ඊට පස්සේ මෙතන sign in and register කියලා. මෙන්න මෙතන ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ Google account එක පෙන්නයි මෙතන කලින් මේ කරපු එක. ඊට පස්සේ ඔයා මෙතන පේන switch account කියන තැනට ගිහිල්ලා ඔයාගේ වෙනම Gmail එකක් මෙතන select කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ආවා. ඔයා ඔයාලට පේන ඇති මෙන්න මෙතෙන්ට අපි ආවා. ඊට පස්සේ මෙතන Google කියන තැන ඔයාලට touch කරලා ඔයාට වෙනම Google account එකක් connect කරගන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙන්න මේ විදිහට Gmail එක select කරලා okay කියන බටන් එක දුන්නා. ඊට පස්සේ අපි බලමු කොහොමද account එක හැදෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට ආපහු නැවතත් අර shipping එක හදන්න තියෙනවා. ඒ කියන්නේ අපේ ගෙදරට එන විස්තර ටික ආයෙ මුල ඉඳන් හදන්න තියෙනවා. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් ඒක හදාගන්න. මම ඒක හදාගන්න විදිහ කලින් වීඩියෝ එකේ ඔයාලට දාලා තියෙනවා. ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මේක දැන් ඉස්සරම හදපු කෙනෙක්ට අඩුවට ගන්න කියලා. ඊට පස්සේ guys ඔයාලට මෙතනින් පල්ලෙන් පේන ඇති continue කියලා බටන් එකක් මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරට touch කරගන්න ඕනේ. හරි ඉතින් account එකත් අපි මෙතෙන්ට connect කරගත්තා. දැන් ඉතින් ඔයාලට තියෙන order එකක් දාන එක තමයි. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේන ඇති එක එක item තියෙනවා මෙන්න මෙතනම. ඒ කියන්නේ අපි setting account එකට ආවට පස්සේ මෙතන තියෙනවා item ටිකක් වෙනවා. ඉතින් අපි දැන් මෙතනින් home එකට යමු. දැන් ඔයාලට පේනවා ඇති ගොඩාක් කඩුවට item තියෙනවා. හරිද? ඉතින් මෙතනින් ඔයාලට පළලට ඇති ඔයාලට කැමති item එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා super details කියලා මේ එක එක discount තියෙනවා. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම ඉස්සරහට ඒවා ගේනවා කොහොමද ඒවා ගන්නෙ discount වැටෙන දේවල් ඒවා කියලා දෙනවා. ඉතින් ගොඩාක් කඩුවට වල වෙන රුපියල් 335ට තියෙනවා. 335 මේ ස්මාර්ට් වොච් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයා අලුතෙන්ම හදපු ගමන් මෙන්න මේ විදිහට ගොඩාක් කඩුවට දේවල් පෙන්නනවා. ඒකට ඔයාලට මේකේ කැමති ටිකක් ගන්න පුළුවන්. එකපාර ගන්න එකත් ඉතින් හොඳයි. මම මෙතන මේ තියෙන මයික් එක පොඩ්ඩක් ටච් කරලා බලනවා. අපි දැන් ඕඩර් එකක් දාන්න තමයි යන්නේ. කොහොමද දාන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති මෙන්න කියන විස්තර ටික තියෙනවා. හොඳට මේ විස්තර බලන්න ඕනේ. ඉතින් ඔයාලට පේන ඇති free shipping over කියලා තියෙනවා. ඉතින් free shipping ඉවරයි. එතකොට මේකේ මෙයාලා දාලා තියෙනවා මෙතන shipping ගාස්තු ගන්නවා රුපියල් 3391ක්. අන්න ඒක ඔයා හොඳට බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන ෆීඩ්බැක් දාලා තියෙනවා කට්ටියක මේක හොඳයිද ගුඩ්ද සවුන්ඩ් එක හොඳට තියෙනවද ක්වොලිටි මයික් එකක් කියලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා. හරිද? ඔයාලට මේකෙන් එතකොට ඒ විස්තර බලා ගන්න පුළුවන්. දැන් ඕඩර් එක දාන විදිහනේ මම දැන් ඔයාලට කියලා දෙන්නේ. එතකොට මෙන්න මේ ෆ්‍රී shipping over කියන එක හොඳට බලන්න ඕනේ. මොකද එතකොට දැන් ඔයාලට පේන රුපියල් 3391ක් වෙනවන්නේ. ඒක හොඳට බලන්න. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙන buy now කියලා තියෙනවා. මෙන්න මේ buy now කියන තැන ඔයා එකපාරට ටච් කරන්න ඕනේ. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මෙතනින් පේන කලර් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. මෙතන
ඔයාලට කල එක තෝරගද්දි පොඩ්ඩක් ගාන වෙනස් වෙනවා වැඩි වෙනවා ඒ වගේ දේවල් වෙනවා. හරිද? ඉතින් ඔයාලට මෙතනින් මයික් දෙකක් ඕන නම් මයික් නේ හිතන්න ඒ වගේ දේවල් තියෙනවා. මේකේ තෝරගන්න. කැමතිකම සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්වොන්ටිටි එක කීයක්ද කියලා අහනවා. ඒතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන ධන ලකුණේ මේක එකක්ද දෙකක්ද තියෙනවද කියලා. ඉතින් මේකේ මයික් ගොඩක් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒක ක්වොන්ටිටි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කන්ටිනියු කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මෙතනින් ටච් කරන්න ඕනේ. මෙන්න මේක ටච් කරපුවාම මෙන්න මෙතන shipping address එක මෙන්න මෙතන ඔයා මං account එක ඔයා කලින් වීඩියෝ බලුවා නම් account එක හදද්දි අපි මේ shipping address එක මෙතන දානවා. එතකොට මෙතන ඔයාගේ shipping address එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතනින් පල්ලට ඔයා යනකොට මෙතන පේනවා total ගාන. හරිද? total ගාන 1006ක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් පේනවා ඇති shipping ගාස්තුව. ඒ කියන්නේ shipping ගාස්තුව අපිට කලින් කීයක් තිබ්බේ? අපි ඒක පොඩ්ඩක් බලමු. ශිපින් ගාස්තුව මෙතන මෙයා දාලා තිබ්බේ 3391ක් කියලා. හරිද? එහෙම දේවලුත් තියෙනවා. හරිද? එතකොට මෙතන බයිනව දුන්නාම ඒකත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න මෙතන කන්ටිනියු දුන්නාම මෙතන ඔයාලට පේනවා ඇති ඔයාලට පේනවා ඇති රුපියල් ටෝටල් ගාන 1006ක් වෙලා තියෙනවා. හරිද? ඒ වෙලා තියෙන්නේ මොකද? මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති රුපියල් 335 තමයි මේ shipping ගාස්තුවට වැඩි වෙලා තියෙන්නේ. පෙලක් ඒ වගේ එහෙම වැටුණාට මේ ලොකු ප්‍රශ්න වෙනවා. මෙන්න මෙතෙන්ටම ඔයාලා ආපුවාම ඒ කියන්නේ අන්තිමට අපි එන්නේ මෙන්න මෙතෙන්ටනේ. එතකොට ඔයාලට මෙතන පේනවා ඇති 1006ක් කියලා ටෝටල් ගාන තියෙනවා. එතකොට ඒක අවුලක් නෑ. සමහර අයගේ මේ ඇඩ් කාඩ් එක ඇඩ් කරලා ඔක්කොම කරපස්සේ මෙතන ගාන වැඩි වෙන්නත් පුළුවන්. හරිද? ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි ඕඩර් එකක් හරියටම දාන්නේ. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. නැත්නම් මම කලින් වීඩියෝ ගෙනත් තියෙනවා. ඔයාලා බලලා ඇති. ඉතින් ඔයා ඊළඟට කරගන්න තියෙන පේමන්ට් මෙතඩ් එක. ඉතින් මේක ඔයාට කියන්න ඕනේ සල්ලි ගෙවලා තමයි මේ බඩුව අපිට ගන්න තියෙන්නේ. අයිටම් එක ගන්න තියෙන්නේ. ඩරාස් එකේ වගේ ආවට පස්සේ සල්ලි දෙන්නේ නැහැ. එතකොට ඔයා මෙතනින් කරන්න තියෙන්නේ පේමන්ට් මෙතඩ් එක. එතන ටච් කරලා පස්සේ කාඩ් නම්බරය. ඉතින් ඔයාගේ ඉස්සරහා තියෙන කාඩ් නම්බරය. ඒ කියන්නේ ඔයාගේ කාඩ් එකේ ඉස්සරහා තියෙන දිග නම්බර එකක් තියෙන අන්න ඒක මෙතන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ කාඩ් හෝල්ඩර් නේම් එක දාන්න ඕනේ. කාඩ් එකේ නම මොකද්ද? VOCද සම්පත්ද එහෙම දාන්න ඕනේ. ඊට පල්ලෙන් ඔයාලට තියෙනවා මාසේ අවුරුද්ද. ඒ කියන්නේ යට තියෙනවා හිතන්නකෝ 0.2 ඇලයිරක් 2027 වගේ ඇති. 28 වගේ එහෙම ඇති. හරිද? අන්න ඒක මෙන්න මෙතන දෙන්න ඕනේ. දීලා මෙතන CVV කියන්නේ පිටිපස්සේ වගේ අස්සන ගහලා තියෙන තීරුවට කෙලින්ම දකුණු පැත්ත ඇවිත් තියෙනවා අංක 3ක්. අන්නේ අංක 3 දුන්නා. මෙන්න මෙතන save and confirm කියන එක දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ order එක හරියට මෙතන place order කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ order එක හරියනවා. දැන් මෙතන මගේ ඇඩ්‍රස් දාලා නැහැනේ. ඒ හින්දා මෙතන එයාලා ඇඩ්‍රස් එක ඉල්ලනවා. හරිද? අන්න ඒක තමයි ඔයාලට සරලව කරගන්න තියෙන්නේ. ඒ හින්දා හොඳට ඔයාලා හැමදේම ඇඩ් කරද්දි මෙතන යට ටෝටල් ගාන අනිවාර්යෙන් බලන්න ඕනේ. හරිද? දැන් මේ එක දෙයක් නේ මම පෙන්නුවේ. ඔයාලට උදාහරණයක් විදිහට තව දේවල් තියෙනවා. ඉතින් හැමදේම බලද්දි එහෙම බලන්න ඕනේ. හරිද? කල්පනාවෙන් ඒවා ඕඩර් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඕඩර් එක දැම්මට පස්සේ ඒක බලන්න මෙන්න මෙතන account කියන තැනට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්නයි to pay කියලා තියෙනවා, to ship කියලා තියෙනවා, ship it කියලා තියෙනවා. මෙන්න මෙතනට ඒ ටික වැටෙනවා. ඔයාලට ඒවා ටච් කරලා බලන්න පුළුවන් ඔයාගේ ඕඩර් එක ඇවිල්ලා තියෙද කියලා. ඉතින් ඒ විදිහට තමයි වැඩ ටික කරගන්න. ඉතින් අරක කල්පනා කරලා හොඳට වැඩ ටික කරගන්න. ඉතින් මේ ලයිට් එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති කට්ටිය තියෙනවා රුපියල් 60කට තියෙනවා මේ පොඩි පොඩි ගණන් වලට තියෙන. ඒ කියන්නේ ඔය account එක හදපු ගමන් එහෙම තමයි පෙන්නන්නේ. රුපියල් 68ට තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක පුළුවන් නම් ඕඩර් එකක් ඒ කියන්නේ account හදලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මම නිකන් මේක දාලා බලන්න. ඉතින් මෙතන 1006 shipping cost 335ක් කරලා තියෙනවා. මේ විදිහට තමයි වැට් ටික කරගන්න. ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඕන වෙලාවකට රිප්ලයි කරනවා. ඉතින් කලින් වීඩියෝ එකක් බලන්න account එක හරියට හදාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.